안녕하십니까, 여러분. 다들 환영합니다. 저 오늘 한국에 주석 덕분에 우리 회사에서 상여금하고 선물을 받았거든요. 그래서 저 오늘 상여금 얼마 받았는지, 그리고 선물로 무엇을 받았는지 지금 여러분들한테 보여주려고 합니다. 지금 바로 보여주도록 할 테니까 이 영상을 끝까지, 마지막까지 봐주길 바랍니다. ඉතින් අයිබුවන් හැමෝටම ගොඩක් කට්ටිය බලනවා ඇති මොකද්ද මං ඉස්සෙල්ලා කිව්වේ කියලා. ඉතින් කොරියාවේ චුසොක් කියලා නිවාඩුවක් තියෙනවා. ඒ නිවාඩුවට සාමාන්‍යයෙන් ගොඩක් කම්පැනි වලින් බෝනස් විදිහට සල්ලි ලබා දෙනවා. ඉතින් අපේ කම්පැනියෙන් බෝනස්ත් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ තෑග්ගකුත් හම්බෙලා තියෙනවා. ඉතින් මම අද ඔයාලට මොකක්ද ඒ තෑග්ග ඊට පස්සේ බෝනස් විදිහට කීයක් හම්බුණාද කියලා පෙන්වන්න තමයි යන්නේ. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකල් බලන්න කියලා ඉල්ලනවා. ඉතින් මම මුලින්ම මට හම්බෙලා තියෙන තෑග්ග මොකක්ද කියලා බලන්න තමයි යන්නේ. ඉතින් බලමු අපි මොකක්ද මේ තෑග්ග කියලා. මොකද්ද දන්නේ නැහැ. ඉතින් පෙට්ටියක් තියෙන්නේ. අරලම් බලමු ඉතින් මොකද්ද කියලා. වා බෝතල් වගේක් තියෙන්නේ. මම හිතන්නේ සෝජු බෝතල්. මෙතන ගහලා තියෙනවා අන්දන් සෝජු කියලා. නිවාඩුවට ඉතින් බීලා කාලා ඉන්න තමයි තියෙන්නේ. වාසර 45ක් තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ මිලිලීටර් 40 බෝතල් දෙකක් තියෙනවා. ඊට පස්සේ පොඩි කප් දෙකකුත් තියෙනවා. ඊට පස්සේ අපි බලමු බෝනස් විදිහට අපිට කීයක් හම්බෙලා තියෙනවද කියලා. මෙහෙම ලියුම් කවර් එක දාලා තමයි දුන්නේ. ඉතින් බලමු ඇතුලේ කීයක් තියෙනවද කියලා. වා ඔක්කොම ඕමන් ඔන් කොල තියෙන්නේ. ඉතින් බලමු මෙතන කීයක් තියෙනවද කියලා. මෙතන ඕමන් ඔන් කොල 10ක් තියෙනවා. කියන්නේ කොරියාවේ සල්ලි වලින් ඕෂිප් මානමක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ එක පොලයක් කොරියාව යගේ නම් රුපියල් 50000යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් සාමාන්‍යයෙන් රුපියල් 10000ක් 10200ක් වගේ වෙනවා ඇති. මෙතන එතකොට ඔක්කොම තියෙනවා ඕෂිප් මානමක් කියන්නේ රුපියල් ලක්ෂයකට වඩා තියෙනවා. රුපියල් 1,10,000ක් වගේ තියෙනවා. ඉතින් මේක තමයි අපිට කොරියාවෙන් හම්බෙච්ච අපේ කම්පැනියෙන් හම්බෙච්ච බෝනස් එක. ඉතින් ගොඩක් කම්පැනි වලින් මෙහෙම බෝනස් දෙනවා. මීට වඩා වැඩියෙන් දෙන කම්පැනිත් තියෙනවා. ඊට පස්සේ මීට වඩා අඩුවෙන් දෙන කම්පැනිත් තියෙනවා. ඒක ඉතින් Tamanට හම්බෙන කම්පැනියත් එක්ක තමයි තීරණය වෙන්නේ. ඉතින් මේ වගේ ගාණක් හම්බෙනවා කියන්නේ ඉතින් හොඳ කම්පැනියක් ඉතින්. ඊට පස්සේ සෝජුත් දීලා තියෙනවා. සල්ලිත් දීලා තියෙනවා. ඉතින් කාලා බීලා ඉන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. තවත් ලස්සන වීඩියෝකින් හමු වෙමු. හැමෝටම ගුඩ් බයි.